ගම් වතුර සුලිකොනාටු නායම් කියලා අපි බයෝ නිකන් උගන්වන්නේ නැහැ. දැනට අවුරුදු 2ක් 3ක් විතර තිස්සෙම මගේ බයොලොජි ලෙසන්ස් විත් විශ්ව කියන YouTube නාලිකාව සම්පූර්ණයෙන්ම සියලුම බයෝ ඉගෙන ගන්න ළමයින්ට නොමිලේ තමයි විවෘත වෙලා තිබ්බේ. ඉතින් මේ ආපදා තත්ත්වය මුළු රටටම බලපෑවා. බොහෝමයක් ප්‍රදේශවල ඉන්න ජීවිතය හදාරන දරුවන්ට බලපෑවා. ඉතින් ඔයාලට අවස්ථාව තියෙනවා ඔයගොල්ලොන්ගේ නෝට් නැති වෙලා තියෙනවා නම් ඒ වගේම පන්ති යන්න අපහසුතාවයක් නැති වෙනවා නම් ඉදිරියට මොකද දැන් නැවත ගොඩනැගෙන්න වෙලා තියෙනවානේ අපේ රටේ හැමෝටම මේ අවස්ථාවේදී. එතකොට ඒකත් එක්ක ඔයගොල්ලන්ට සිදුවෙන ඒ බලපෑම අවම කරන්න ජීවිතය උගන්වන ගුරුවරයෙක් විදිහට මගේ පැත්තෙන් ඔයාලට දෙන්න පුළුවන් ලොකුම තෑග්ග තමයි මගේ බයොලොජි ලෙසන්ස් විත් විශ්ව කියන YouTube නාලිකාව. ඉතින් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් ජීවිතය ඉගෙන ගන්න දරුවෝ අනිවාර්යයෙන්ම කියලා subscribe කරන්න. ඔයගොල්ලන්ට සම්පූර්ණයෙන්ම ජීවිතය පාඩම් මේ වෙනකොටත් දැන්ට අවුරුදු 3ක් තිස්සේ විතරම මුළු සිලබස් එකෙන් 90%ක් විතර පාඩම් ටික සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ට නොමිලේ ඉගෙන ගන්න හැකියාව ලබා දීලා තිනවා. මම ලයිව් උගන්වන පාඩම එහෙම් පිටින්ම ලයිව් ස්ට්‍රීම් කරලා තිබ්බේ. ඒක 2024 සමහරවිට වට එකම පාඩම 2024 2025 2026 කියන බැචස් තුනටම උගන්වපු විදි තුනෙන්ම බලා ගන්න අවස්ථාව මේ වෙනකොටත් තියෙනවා. ඉතින් 10%ක් විතර වගේ අප්ලෝඩ් වෙලා නැහැ. ඉතින් මේ ඉදිරි මාස දෙක තුන ඇතුළත මම try කරනවා ඒ කොටස් ටිකත් සම්පූර්ණ කළාම YouTube එකට අප්ලෝඩ් කරන්න. ඒ වගේම යම්කිසි දරුවෙක්ට මේ වගේ අපහසුතාවයන් තියෙනවා නම් මේ වෙනකොටත් ප්ලේලිස්ට් ටික හදන ගමන් තියෙන්නේ. එතකොට ඒ ලිස්ට් වල ප්ලේලිස්ට් වල ලින්ක් ටික ඔයගොල්ලෝ ලබා ගන්න පුළුවන්. පල්ලා තියෙන WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න ඔයගොල්ලන්ට පත් වෙලා තියෙන අපහසුතාවයන් ගැන ඒව සලකලා බලලා අපි විශේෂයෙන් ඔයගොල්ලන්ට සම්පූර්ණ ලින්ක්ස් ටික දෙනවා. ඒ නැතත් ඔයාලට මේ channel එක සම්පූර්ණයෙන්ම විවෘතයි පැය 24 පුරාවටම නොමිලේ. ඒක අද ඊයේ ඔයගොල්ලන්ට නොමිලේ දීපු දෙයක් නෙමෙයි. දැන් අවුරුදු 3ක් තිස්සේම සම්පූර්ණයෙන්ම YouTube එකේ නොමිලේ බලන්න පුළුවන් chance එක තිබ්බා. එහෙනම් නැවතත් අපි නැගී සිටිමු. ඔයගොල්ලන්ට අභියෝග එනවා ජීවිතේ හැම මිනිසෙට්ටම අභියෝග එනවා. ඒතර අභියෝග මතින් නැගී සිටියම තමයි ඒ ගමන තවදුරටත් ලස්සන වෙන්නේ. අර හරියට දියැලක් ගල් උඩින් එනවා වගේ. ඉතින් එහෙනම් අපි නැවත වතාවක් හම්බෙමු වටිනා වීඩියෝ එකක් සමගින්. ජය වේවා හැමෝටම. ඒ වගේ මේ වීඩියෝ එක ඔයාලගේ ජීවිතය හදාරන නංගි කෙනෙක්, මල්ලි කෙනෙක්, දුවේ පුතෙක් එහෙම නැත්නම් යාළුවෙක්ට ෂෙයා කරන්න අමතක කරන්න එපා.